අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට මම මේ වෙනකොට රැඳී සිටින්නේ රක්වාන ප්‍රදේශයේ මහා පන්විල කියන ග්‍රාමේ. ඉතින් ඇත්තටම මම මේ වෙල්ලායක් මැද වුණාට ඇත්තටම මම තේ ඉඩමකට යන ගමන් ඉන්නේ. සිංහරාජේ මාජින් එකේ මම පෙන්නන්නම් ඉඩම තියෙන තැන. ඒ තමයි අපි යන ඉඩම සුන්දර සිංහරාජ මායිමේ තියෙන ලස්සන ඉඩමක්. මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝග්‍රෑම් 1000ක් ඊට අමතරව 1000ට වැඩි ප්‍රමාණයක් මේ දලු කඩන ඉඩම් හිමියෝ ඉන්නවා. ඉතින් අපි උන් හොයාගෙන යන ගමන් ඉන්නේ මේ උන්ගේ සාර්ථකත්වය, උන්ගේ සක්සස් ස්ටෝරීස් ඔබත් එක්ක බෙදා හදා ගැනීම අරමුණින් තමයි. මොකද ලංකාවේ ගොවි ජනතාව විශ්වාස කරන දෙයක් තමයි උන්ට අස්වැන්න අඩුයි, පොහොර වැඩ කරන්නේ නැහැ. ඊට අමතරව මිල මදි. මේ වගේ මැසිවිලි ගොඩක් නගන කාලයක අපි උත්සාහ කරනවා ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න. ලංකා පුරාම විහිදලා සිටින අක්කරයකට කිලෝග්‍රෑම් 1000ක් කඩන, නැත්නම් 1000ට වැඩියෙන් කඩන ඉඩම් හිමියෝ සොයාගෙන ඇවිල්ලා උන්ගේ සාර්ථකත්වය කොහොමද කරන්නේ, මොනවද උන්ගේ විශේෂතා අපි සොයා බලන්න. ඉතින් මේ වෙන විට පොහොර වෙළඳ පොළත් ක්‍රමානුකූලව ඔබ දන්නවා සාමාන්‍යකරණයට පත් වෙමින් පවතිනවා. මිනිස්සු ක්‍රමානුකූලව පොහොර භාවිතයට සාමාන්‍යකරණය වෙමින් පවතින අවස්ථාවක්. ඉතින් අපි හොයලා බලමු, අපි කතා කරලා බලමු පොහොර මිල වර්තමානයේ තියෙන මිලත් එක්කත් උන්ට යන්න පුළුවන්ද බැරිද? බලන්න දළු වල සුන්දරත්වය කොහොමද තියෙන්නේ කියලා, කොච්චර හොඳට දළු තියනවද කියලා ඉඩම් වල. දැක්කහම හරිම සතුටුයි. මේ තියෙන්නේ දළු වලින් වැහිලා ගිහින් තියෙන සිංහරාජ මායිමේ ආශ්‍රයේ තියෙන තේ ඉඩම්. ඉතින් කෙනෙක් කියයි මේක සිංහරාජ මායිමේ තියෙන ඉඩම්, මේ වගේ පස සරුයි. අපේ ඉඩම් පස සරු නැහැ. ඔය කතා කිය. හැබැයි බලමු මොකක්ද උන් කියන්නේ, මොකක්ද තේ වගාවත් එක. මොකද ඔට වැඩි මහා දුෂ්කර දුකක් විඳිනවා උන් තේ කර්මාන්තයේ දෙන්න, විශේෂයෙන්ම පොහොර ප්‍රවාහනය කිරීමේදී, දළු ප්‍රවාහනය කිරීමේදී. ඊට අමතරව ආරක්ෂාව, මේ සියල්ලම ගැටලුත් එක්ක තමයි ඔවුන් මේ කර්මාන්තය දෙන්නේ. අපි බලමු ගිහිල්ලා අපි ඉඩම් කීපයක් සොයාගෙන යන දවසේ මේ ප්‍රදේශේ. ඉතින් හරි සුන්දර ඉඩම් පවන ගොවියෝ, ඔවුන්ගේ කතා, ඔවුන්ගේ මේ රටට කරන සේවය අපි සොයා බලන්න ආවා. අපි ඔබට විස්තර අරගෙන එන්නම් ඉදිරියේදී. ඔවුන්ගේ සාර්ථකත්වය, ඔවුන් විඳින මහන්සිය, ඔවුන් මේ රටේ කුෂ්කර්මාන්තය වෙනුවෙන් කරන කැපකිරීම, වැස්සට තෙමිලා කුඩල් ලොකාගෙන මේ කරන මහන්සිය ඔබට අරගෙන එන්න සක්සස් ස්ටෝරි එකක් රෙකෝඩ් කරන්න යන ගමන්. එහෙනම් සියලුම දෙනාට ජය වේවා.